ඉතින්ද? අතට කොට දාන්නේ. එහෙම තමයි. නැත්නම් අපිට WhatsApp channel හරිද? ඔයාලට කොහොමද? මගේ යාළුවෝ හැමෝම ගොඩාක් හොඳින් ඉන්නා නේද? ඉතින් ඔන්න අපේ ජීවිතේ තවත් ලස්සන දවසක් තමයි මේ. ඉතින්ද? ඇති. මාල්ගෙට නම් දාන්න බෑ. නිකන් ගහන්න. හරිද? ඕකේ. අද අපි දෙන්න රසමස කෑමක් හදන්න යන්නේ දෙන්නම එකට දෙන්න. හරිද? අද අපිට නිවාඩු දවසක්. ඊට කලින් අපි දෙන්න මේ කෑම එක නම් හදලම නැහැ. ඒ හින්දා බලමු අම්මෝ රස්නේ. දොඩිය දානවා. හරිද? අපි දැන් ටින්ගල් එක හදන්න ලෑස්ති කරගමු. මේ මට ඕන කරපින්කයි රම්පි. මේක කොහෙද තියෙන්නේ? අර පැත්තට. මේ පෙට්ටි වලද? ඔව්. ඉස්සෙල්ලා මේ චිකන් එක හදලිමු නේ. ඔව්. මේ නේද? අප්පට ගමකට ගෙනල්ලා. මේ නම් පෙවියමු. කද? සරවට හරි. අන්තිමට මොනේ? මේක මේකෙන් දාම මම කූඩේට දාමු මම ගන්න. මේ චූටි එක හදමුනේ. ඔව්. මම චිකන් ටික වෙලා ගියාම මම එයා ෆ්‍රයි කරගන්න. එලා වෙන. ඔය කැරට් එක මෙහෙට කැපුවා මොකද? මම මේක හදනකම්. මන්ද කපන්න ඕන. කම්මනේද? කොඩු කොඩු ගෑලි ගෑලි. මම මේ චිචි ගාල කපලා දෙන්න. අප්පා ඉඟුරු. අනේ මට ඉඟුරු බෑල්ලක් කරලා දෙන්න. මම බීගෙන් කපලා දෙන්න. එතකොට ඔයා මේ එළවලු ටික කැපුවා මස් එක හරියද්දිම අපිට අනෙක් කෑම එක හදන්න ගන්න පුළුවන්. ඔව්. කියනවාද මොනවද හදන්න කියලා මෙයාලට? මෙයාලට කියනවාද? කියනවාද? අන්තිමේට මන්නේ මෙයා තමයි ඕම් බෑ කිව්වේ. අන්තිමේට අම්මෝ මේ හැන්ද තියන්න එකක් තියෙනවා ඕතන හැන්ද මේ ඉඳුල් පිටින් මේ කටින් බෝඩ් එකේ තිබ්බොත් ආයේ ඒ පාරේ යවන්න ඕනේ. මිරිස් 3-5 ටික මේකට දානවා. मैं तो तेरे नाल ही रहना जी हर गम संग तेरे අන්න මොකක්ද කරන්නද? අනේ හොඳනවා. ඔයාලට මේක කියලා දෙන්න. රෙදි ගාලා. ඕනේ. මේකට තෙල් දාන්න ඕනේ නැද්ද? තෙල් දැම්මා. වැඩි ඕනේ. උත්ත වහලා තියනවා. ඔය තෙල් ඇති කරමු. නැද්ද? මේ හොඳටම නැහැ. ඔව් අනේ දාන්නකෝ. ලුණු දාන්න ඕන. මෙච්චර වෙනකන් තියන්න හොඳ නැහැ. අපි දැන් මේ ළඟකදී ඉඳන් මෙන්න මේ පින්ක් සෝල්ට් එක තමයි පාවිච්චි කරන්නේ. හොඳයි කියලා තියෙනවා අනිත් මේ ලුණු වලට වඩා. ඔයාලත් හොයලා බලලා පාවිච්චි කරලා බලන්න මේ රසයම කිසිම අවුලක් නැහැ. ලුණු ටික වැඩිපුර දාන්න ඕනේ වගේ එකක් තියෙනවා නේ මේක يعني අපිට මේ හිතෙන විදිහට දාන්න ඒ වුණාට මේ ගුණ නිසා ඉතින් අපි පින්ක් සෝල්ට් වලට මාරු උනා. රෝස් කන්ද කියලා තියෙනවා.
ඇතිද? කැටි වෙන්නේ. මේකට වතුර ගොඩ ගන්න නැහැ. අපි දැන් බැලුණා. මේ ඇදිනේ. හරියට. බලමුකෝනේ. මදි. අහන්නකෝ ගොඩක් වෙලාවට අපේ ගෙදර කෑම බීම හදන්නේ මමනේ. හැබැයි නිවාඩු දවසට අපි දෙන්නම එකතු වෙලා මේ විදිහට උයනානේ. ඉතින් ඒවා මේ විදිහට වීඩියෝ වලින් දකිද්දි මට හිතෙනවා කිචන් එකේ අපි දෙන්නම ඉද්දි තමයි එළිය කියලා. ඒ කියන්නේ දෙන්නම ඉන්න වීඩියෝස් හරි ලස්සනයි කියලා. ඔයාලා මොකද හිතන්නේ? ලීක්ස් නේ? ඔව්. ලීක්ස් ටික හොදලා. වැඩිද? නෑ. මම ඉස්සර නම් ඔය මේ රයිස් වලට කොත්තු වලට ඒවට මේකට මේ ලීක්ස් දාලා තියෙනවා කන්න අවසර නැහැ. ලීක්ස් ටික අයින් කරනවා. ඇයි? මොකට අවසර නැහැ. දැන් නම් අවසරයි. මේකට අපි අද කියන්නේ කියව මොකද හදන්න කියලා. අපි අද ඒක හදලා කාලා යනවා. මේ අපිට අද එකපාරට මතක් වුණා තැනකට යන්න ඕනේ. අද නම් යන්න ඕනේ කියලා. කිඹුලු සුපිරිය සුපිරි පරිද? සුපිරි පරි ඉතිරෙනවා. සුපිරිම ඇත්තටම රහයි මම හදපුවට කියනවා නෙමෙයි. මේක තමයි සුදුමු ටික. සුදුලුණු දාන්න ඕනේ. මේ ටික නම් අයින් කරන්න ඕන කරදරයි. සුදුලුණු ඔයද්ද? මෙතන ඉන්න නැහැ නේ අංක හදන්න. එදින්දී කවන්නද? ඒක රස්නේ නෑනේ. අනිත් ටික කපා ගන්නවද? ප්ලාස්ටික් එකට ගන්න. අපි හදන කෑමකට මුලින්ම වතුර එකක් තියාගන්න ඕනේ. කියන්න මම නම් කැමති මෙයා කැමති නෑ ඔයාලට කියන්න. නෑ මාත් කැමති. වතුර එකක් තිබ්බා. सतरंगा है ये इश्क रे जोगी मैं और गंगा है. අද අපි හදන්නේ මෙන්න මේකේ. අද ඔය කපාගත්තු ඒව මේ වගේ හැටියට ඔයාලා දන්නවා අද මොනවද හදන්නේ කියලා. අද අපි දෙන්න ඉන්දියාප්ප ගොත්තුවක් හදන්නයි යන්නේ. අපි දෙන්න මේ කලින් හදලම නැහැ. මේ ඉතින් ඉන්දියාප්ප හොයාගන්න අමාරුයි. ඉතින් මේවා තමයි තියෙන්නේ. හදන්න නම් පුළුවන් ඉතින්. ඒ වුණාට ඉතින් මේක ලේසියි රසයි මේක. මේකේ තියෙනවා ඉන්දියාප්ප කීයද මන්ද? ගොඩක් තියෙනවානේ. කොට්ටක් හදලා ඛණ්ඩයිට්ටක් ඒකට තමයි වතුර එකක් තියාගත්තේ. මේක ඔයාලට මම කලින් වීඩියෝ එක පෙන්නලා තියෙනවා කොහොමද මේක හදන විදිය. මේකට උණු වතුර ටිකක් දාලා විනාඩියක් විතර තක් ගාලා ගන්න ඕනේ. විනාඩියක්වත් තියන්න හොඳ නැහැ. තක් ගාලා දාලා ගත්තාම එනවා ඉන්දියාප්ප. ඊට පස්සේ අපි කොට්ටුව හදලා බලමු මේකේ හරියට ඒද කියලා. මේ අදහස නම් මගේ නෙමෙයි. මේ අදහස අපේ හස්බන්ඩ්ගේ. එන්නන්නද මම වලට. මේකට උණු වතුර ටිකක් දැම්මා. සිංගාලන කොහොමද ඒක හදලා වේලලා තියෙන්නේ. අපි දැන් මෙතන දැල් එකටද? දැල උඩින් තිබ්බනම් උඩ ඉස්සන්න පුළුවන්. ඔයාට මොලේ තියෙන කෙනෙක් අනේ. මම නැත්තම් කොරයි කිව්වලු. ඒකනේ. මම ඉන්න යන. මේක තියමු බබා. දැලෙන් තියුනේ. ටින් දාලා. දාලක වහලා තියන්න ඕනේ බබා. මං ගේන දෙක. බලන්න බබා දැන් ඇත්ත. ෂුවර්ද? बदरंग में सतरंगा है ये इश्क रे जोगी मैं और गंगा. මේ වල තමයි හරි.
දැන් මේකේ ලිපෙනුත් මේ වගේ නෝනේ. සකල වහන්නනේ. बदरंग में सतरंगा මේක හරිද? දැන් මේ ඒ වගේ නම් අර වාජනේට දාලා වාජනේ මම කපන්නේ. අපි නිකන් අතින් කඩලා දාමුනේ. ඔව් නේ. කොටු. චුට්ටක් නිකන් කඩන්න දෙන්නේ. පොඩි ගානකට කරු. අර කම්ටි ගේ බබා. සරණ හිරත්. එනවා පෙන්න මම මේ කඩන. මෙහෙම ඔයා හැන්දෙන චුට්ටක් නිකන් ගහන්න මේක හදද්දී ඈ. ටක් 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 දාන්න. ඉතින් යා කොට්ටු ගන්න මාර ආසයි. මෙයාලා වැඩි ආසක් නැහැ නේ. ආයි ධ්‍යාපකත් දාගන්නේ. ආයි. ධ්‍යාපකත් දාගන්නේ. මං කීවා මෙයාලට. बदरंग में सतरंगा මෙන්න බබා මම කටින් බෝඩ් එක ගන්නවා. තියනවා දැන් නම් ඇත්තනේ. මම කටින් බෝඩ් එක තියා. जोगी मैं චූටි කුස්සියක් ඉතින් අපිට තියෙන්නේ නේද? චිකන් එක අරගෙන තියපන් හරි බබා අරගෙන මේක ගින්දර මදි. ලුණු දාන්නේ කොයි වෙලාවටද බබා? මම දාන්න ඕන මේවා. ඔයා දාන්නේ. වැඩ දාලා. අද කෝපියා. ඔයාට බිත්තර අන්න කට්ටක් කටුණා. කෝ? අද චූටි කට ටිකක් කටුණා. අන්දක් දෙන්නද? හරි. ලුණු එහෙම ගහන්නද? අරක දැම්මම මේ ඉන්දියාපු ටික දැම්මම මොම ගාලා ගහන්න. දැන් ලීස් එක දැම්මම හරි බබා. හොඳ දාන්නද? ඔය උඩටම මේව දාන්න ඕන. අත් දාන්නවද? චිකන් එක. දැන්ම දාන්නවද? ඔව්. එතකොට චුටු ගාලා කඩන්න වඩ කඩන්න පුළුවන්. ලයින් අංකෝ දැන්. හැලුවා නම් හරි. ඒක බලන්න කවදාද? ඔව්. කිසිම ප්‍රශ්නයක් නෑ. බලන්න හුණු ඇති. බලාගෙන බෝ කන් මෝර රෝබෝටයි තාචුට්ට පොඩි කරන්න බබා ඉන්දියාව කොහොමද කැඩෙනවා දැන් මේ හොදි දැම්මනේ නේ ඔව් නේ. එතකොට මේ ගාහන්ට කැපෙනවා තම මෝර රෝබෝටයි ඉතින් කරනවා කේව දැන් පපී දාන්න මේ ටයිල් එහෙමත් පිහදාලා දෙනවද? ඔව්. ආව්. එහෙම තමයි කියද්දි. ඔය ගාන රහපාටයි. කොර රහපාටයි. දැන් මම ඇති වගේ මට හිතෙනවා. මේ ඇති ගොඩ බෙරින්නාවත් රස්සන්න වෙන්නේ. ඔව්. ගොඩ කාල බලන්න ලුණුයි මැද්ද කියලා. රායි රායි. ධ්‍යාපදන්නේ පුරුදු වෙන්නයි ධ්‍යාපකොද්ද අපි. අනේ බොරු කියන්න බා. ඔයා හැදලම නැහැ. කොහමද දැන් ලුණු මැද්ද බලන්න. එදිනේ ගානට දාලා දෙන්නේ. ඕ සුපිරි. මොරහය. ඔබයි මමනේ චිකන් ඕකේ රස එන්නේ චිකන් හොදි එකට. මේ හොදි එක හැදුවේ කවුද? මම. මේ. ඒ දැන් අස් කරන්න ඕනේ කවුද? මම කියන්නේ. යා. හරි. ඕකේ. ඕකේ. ඔය ළඟට පෙන්නන්නද මම? आधा तेरा इश्क आधा मेरा ऐसे हो पूरा चंद्रमा වෙන්න තියනවා අපේ ඉතිහාස පොකොත්තු. කවුද රස පරීක්ෂක? ඔයා රස පරීක්ෂා කරා. නම් මන් තමයි. අද පොත් කනනේ. නෑ බවුනේ. ඒ වගේ වල.
කොට්ටර හොරන් මොකක් ඉඳන් බබායි රහ චිකන් මගේ අත් ගුණේ බබා बदरंग में सतरंगा है මොල් හරි जोगी मैं නිමයි නම දෙක අරන් යනවා මම ඔයාලට කිව්වේ කෑම එක හදන ගමන් අපි දෙන්නට එකපාරටම යන්න හිතුණා තැනකට කියලා. ඉතින් අපි කෑම හදලා කාලා දැන් ඔන්න ඒ තැනට යන්නයි හදන්නේ. වහිනවනේ අද ඊයේ දවසම වැස්සා. අපි දැන් හිතුණාද පල්ලි යන්න ඕනේ කියලා. හිතුණා ඇඳගත්තා. යනවා. ඉතින් අර දුර පල්ලිය නෑනේ. ලස්සනයි ලංකාවේ පල්ලියක් වගේමයි. ලොකුයි පල්ලියනේ. මගේ මාලේ දාගෙන මුදිතා. තදන්න මුතු බෙල්ලා. යන ගමන් කන්න බඩුව කරනවා. මොනවාද කොමඩ කපනවා. අපි කොමඩ ගෙඩියක් ගත්තා. හරිද? ඒක ලොකුයි. ඕ. වඩකින්න ගේන ලොකුයි. හරිද? ඒක මේ මං චූටි කැලි වල කපලා තියාගත්තා. දැන් ඒකෙන චූටි කැලි කපලා මංගෙන් තියරනවා. චුට්ටයි දුරයිනේ නේ. නැත්නම් අපි දෙන්න ඔය මොනවාරි කොම්බිනි එකකින් බනිස්සු ඕනේ කන්නේ. ඉතින් කුණ කෑමක් කරා. මාරවයි. ඒ දවස්වල රස්නේ කාලේ ඒ හින්දා ඕනතරම් කුඹුරු තියෙනවා ටිකක් ගන්න. හැබැයි මේ අපි ගත්ත එක නෙච්ච ගණන් නැහැ නේ. ලොකු ගෙඩියක්. අපි දෙන්නට විතරද පල්ලි ගිහින් කියලා. අපේ ගෙවල් ළඟත් පල්ලියක් තියෙනවා. හරිද? චුට්ටක් ඈතින් තියෙන ඒ පල්ලිය නම් මේ නිකන් ලංකාවේ පල්ලියක් වගේ. ඉතින් ඒකට යන්න කියලා හිතුණා. අදගත්තා. ඊට අපි දෙන්නට වැඩක් දෙක. කෑවනේ? හරිනේ? අපි කරනවා. අද අහස මාර ලස්සනයි නේ. මේ අහසට මොකද අනේ අපි මෙච්චර අහස? ඇයි අර හවසට මේ තැඹිලි වෙන්නේ සමහර දවස්. ඒ දවස්වල මං ඉස්සර චූටි ගාගෙන බයයි. එහෙනම් මේ බයයි මට බයක් ඇති වෙනවා. අනේ දන්නේ මට නිකන් අමුතුම නිකන් සිතුවිල්ලක් එනවා. මොකටද බය වෙන්නේ? බය වෙන සිතුවිල්ල. අපාලු සිතුවිල්ල. වදිනේ. යනවා මං ඉතු. ඉතුට යනවා.
අකුරට කරවට බවක් නැහැ. ඔය මං කියන දේ හදන්නේ ඔය මෙයා කියන දේද? මොනට වද අකුරට හැරෙන්නේ. මම යන ගමන් අපේ මේ WhatsApp channel එකේ යාළුවන්ට message එකක් දැක්කා. YouTube එකට වීඩියෝ එකක් හදී මොනවද නොදාන දවසට මේගොල්ලොත් එක්ක පොඩි chat එකක් දැම්මම පොඩි chat එකක් ඒ කතාව නම් ඇත්තමයි යන්නේ වීඩියෝ එකක් මොන හරි නොදාන දවස්වලට වුණත් ඔයාලත් එක්ක නිකන් ළඟින්ම ඉන්නවා වගේනේ. ඉතින් මේ මං අහන දේවල් වලට ඔයාලා ඉමෝජි වලින් හරි රිප්ලයි එකක් දානනේ. ඔන්න අපි පල්ලියට ආවා. එන අතරතුරේ වැස්සකුත් ඔන්න පටන් ගත්තා. ඒ වුණාට ඉතින් වැස්සම අපි පල්ලියට යන්නයි හදන්නේ. ආවත් වෙනවනේ. එන්න දෙන්න. වහිනවනේ අපිට. ඔයාලට වහින්නේ නැහැ. වහින්නද ඔයාලට? අර වගේ මේක ලංකාවට කොහොමද වහින්නේ නැද්ද? ආ වෙන්න එපා. ආඥා කරලා පල්ලියේ චුට්ට වෙලාවක් ඉඳලා අපි ආව මෙන්න මේ ෂොප් එකට පල්ලියේ තියෙන. ඉතින් බලන්නකෝ මේ වගේ පිටරටක ඉන්න අයට ගොඩාක් වැදගත් මේ වගේ ෂොප් එකක් තියෙන එක. හොයාගන්න අමාරු වෙන මේ වගේ දේවල්. තම්නස්සනේ මෙතින් කොන්ද අස්සනේ හස්බන්ඩ් කොන්තයක් ගන්න ඕනේ කිව්වා එයාට වාහනේට. එයාගේ දැන් තියෙන එක එයා ඔන්ලයින් ඕඩර් කරපු එක. ඉතින් එයාට මේ වගේ තැනකට ඇවිල්ලාම ගන්න ඕනේ කියලා හිටියා. ඉතින් අපි එකක් ගත්ත. පෙන්නන්නම්කෝ. බලන්නකෝ මේ ලස්සන ඉටිපන්න. ඔය ආසාවෙන් හිටිය එකක් ගන්නද? කොහොමද දෙන්න? ඒක බාර නැහැ. දෙන්න බලන්න මට. හරියට මෙත්තිනවා. අපි දෙන්න ආගම් දෙකක වුණත් අපි දෙන්නගේම ආගම් වලට හරිම ආදරේ. ඒ වගේම ගෞරව කරනවා. අපේ ජීවිත මෙච්චර ලස්සන වෙන්න මං හිතනවා ඒකත් හේතුවක් කියලා. හරිද? හරි. සතුට දුක ආදරය එක ගෙවන මේ ජීවිතේ තවත් ලස්සන දවසක් තමයි මේ. ඉක්මනින් අපි ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමුකෝ. ආදරේ.